ආයිබෝවන් ශාන් ලංකා ට්‍රේඩර්ස් and ටෙක් සොලූෂන්ස් ඔෆිසිියල් YouTube චැනල්ල එකට ඔයාලා හැම කෙනෙක්ම සාදරෙන් පිළිගන්නවා. අද වීඩියෝකෙන්මා කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ හික්විෂන් ආයතනය විසින් හඳුන්නා දුන්නු සූර බලයෙන් ක්‍රියාත්මක වන හික්විෂන් සෝල 4G කැමරයෙක් ගැන. මේ කැමරයෙක් ගැන සම්පූර්ණ හඳුන්නාදීමක් මේ වීඩියෝ එකෙන් කරන්න බලාපොරොත්තු වෙනවා. ඔයාලා තාමත් අපේ චැනල් එක සබස්ක්‍රයිබ් කරලා නැත්නම් මං ඔයාලා හැම කෙනෙක්ටම ආරාධනා කරනවා පහළ තියෙන සබස්ක්‍රයිබ් බටන් එක ක්ලික් කරලා අපිත් එක්ක එකතු වෙන්න කියලා. ඒ වගේම බෙල් අයිකන් එක ක්ලික් කරන්න අමතක කරන්න එපා. හරි. එහෙනම් අපි යමු අද වීඩියෝ එකට. කැමරාව අන්බොක්ස් කරාට පස්සේ අපිට දකින්න පුළුවන් මූලිකම කොටස් දෙක තමයි මේ තියෙන්නේ. ඉතින් මේ තියෙන්නේ අද දවසේ අපි කතා කරන ප්‍රධාන මාතෘකාව හික්විෂන් සෝලා 4G කැමරා එක. ඉතින් මේ තියෙන්නේ ඒ කැමරාව පව ඔන් කරගන්න අවශ්‍ය කරන බලය ලබා දෙන සෝලා පැනල් එක. අපි ඊළඟට කතා කරමු මේ තියෙන ප්‍රධාන කොටස් දෙකේ අපිට දකින්න පුළුවන් විශේෂ ලක්ෂණ මොනවද කියලා. අපි ඊළඟට කතා කරමු මේ සෝලා 4G කැමරාවක් ගැන. ඉතින් මේ කැමරාවේ අපි ඉහලට ආවහම අපිට බලන්න පුළුවන් හික්විෂන් ලෝගෝ එක මෙන්න මේ විදිහට සඳහන් කරලා තියෙනවා. ඒ වගේම මේ කැමරාවේ පහලට ආවහම අපිට මේ කළු පාට කොටසින් දකින්න පුළුවන් මේ කැමරාවට අදාළව රොටේටබල් ලෙන්ස් එක. ඉතින් මේ ලෙන්ස් එක 2 මෙගාපික්සල් ලෙන්ස් එකකින් තමයි නිර්මාණය කරලා තියෙන්නේ. ඉතින් මෙන්න මෙතනින් පල්ලයට ආවහම අපිට බලන්න පුළුවන් මේ කැමරාවට අදාළ IR ලයිට් එක සහ වෝම් ලයිට් එක. ඒත් එක්කම මෙන්න මේ උඩ කොටසට ආවහම අපිට බලන්න පුළුවන් මේ කැමරාවට අදාළ මයික්‍රොෆෝන් එක. ඒ වගේම මෙතනදි කියන්න ඕන දේ තමයි මේ කැමරාව සිංගල් ලෙන්ස් එකකින් තමයි සමන්විත වෙලා තියෙන්නේ. මේක අංශක 360ක් අපිට රොටේට් කිරීමේ හැකියාව තියෙනවා. ඒ වගේම පෑන් සහ ටිල්ට් කියන ආකාරයන්ගෙන් අපිට මේ කැමරාව පාවිච්චි කිරීමේ හැකියාව තියෙනවා. ඉතින් මේ කැමරාව අපි මෙන්න මේ විදිහට පොඩ්ඩක් පහළට කරලා බැලුවාම ඔයාලට බලන්න පුළුවන් සෙටින්ග්ස් කියලා සඳහන් කරලා තියෙන කවරයක් වගේ ස්ථානයක් තියෙනවා. ඉතින් අපිට පුළුවන් මෙන්න මේකේ ස්ක්‍රූ ඇන ටික ඉවත් කරලා මේ කැමරාව අපේ ජංගම දුරකථනයට සම්බන්ධ කරගන්න අවශ්‍ය කරන සිම් එකක් මෙමරි කාඩ් එකත් මේ ස්ථානයට සම්බන්ධ කරගන්න. ඉතින් අපි බලමු ඊළඟ පියවරකදී කොහොමද ඒක කරන්න කියලා. හරි. ඊට පස්සේ කැමරාව මෙන්න මේ පැත්තට ඇවිල්ලා බැලුවාම අපිට පුළුවන් මේ කැමරාවට අදාළව තියෙන ස්පීකර් එක මෙන්න මේ විදිහට බලාගන්න. ඒ වගේම අපි මෙන්න මේ පැත්තට ඇවිල්ලා බැලුවොත් ඔයාට පේනවා ඇති මේ කැමරාවට අදාළ සීරියල් නම්බර් එක මොඩල් නම්බර් එක මෙන්න මෙතන සඳහන් කරලා තියෙනවා. ඒ වගේම මෙන්න මේ QR කෝඩ් එක පාවිච්චි කරලා අපිට පුළුවන් ඉක්කනෙට් ඇප් එක හරහා අපේ ජංගම දුරකථනයට මේ කැමරාව සම්බන්ධ කරගන්න. ඉතින් ඊට පස්සේ මේ කැමරාවේ ඉහළට ආවහම අපිට පුළුවන් මෙන්න මේ විදිහට මේ කැමරාවේ ඇන්ටනා දෙක බලාගන්න. ඉතින් මේ ඇන්ටනා දෙක හරහා අපිට පුළුවන් අවශ්‍ය කරන 4G සිග්නල් එක වඩාත් හොඳ ස්ට්‍රෙන්ත් එකකින් ලබා ගන්න. ඒ වගේම මෙන්න මෙතනට ආවට පස්සේ අපිට බලන්න පුළුවන් මේ කැමරාව වෝල් මවුන්ට් කරන්න අවශ්‍ය කරන වෝල් මවුන්ට් ප්ලේට් එක. ඉතින් අපිට මේ කැමරාව සවිකරන ස්ථානයක් තෝරගෙන අපිට පුළුවන් ස්ක්‍රූ වෙන පාවිච්චි කරලා මේ වෝල් මවුන්ට් එක හරහා කැමරාව අදාළ ස්ථානයේ සම්බන්ධ කරගන්න. ඒ වගේම අපි මෙන්න මෙතනදි බැලුවොත් මේ කැමරාව පව ඔන් කරගන්න අවශ්‍ය කරන පවර් කනෙක්ටර් එක මෙන්න මේ විදිහට බලාගන්න පුළුවන්. ඉතින් මේක හරහා කොහොමද අපේ කැමරාව පව ඔන් කරගන්න කියන එකත් මම ඔයාලට දිරිදී පැහැදිලි කිරීමක් කරන්න. ඊට පස්සේ මෙන්න මේ විදිහට අපිට බලාගන්න පුළුවන් මේ කැමරාවට අදාළ RJ45 කනෙක්ටර් එක. අපි නෙට්වර්ක් කේබල් එකක් කරහා මේ කැමරාව NVR එකට සම්බන්ධ කරගන්නවා නම් අපිට පුළුවන් මෙන්න මේ කනෙක්ටර් එක ඒ සඳහා පාවිච්චි කරන්න. හරි. ඊට පස්සේ මේ කැමරාව මං ඉදිරිපස්සට ආවහම ඔයාලට මේ කැමරාවේ තියෙන විශේෂ දෙයක් පෙන්වන්න. ඒ තමයි මෙන්න මේ PIR සෙන්සර් එක. ඉතින් ගොඩක් දෙනෙක් හිතන්න පුළුවන් මේක කැමරාවක් කියලා. නැහැ, ඇත්තටම මේක කැමරාවක් නෙවෙයි. මේක PIR සෙන්සර් එකක්. ඉතින් මෙන්න මේ දේ තමයි මේ කැමරාවේ තියෙන විශේෂම ලක්ෂණය. මොකද සාමාන්‍ය අනිකුත් 4G කැමරා ගත්තොත් අපිට බලන්න පුළුවන් සිංගල් ලෙන්ස් එක නම් අපිට බලන්න පුළුවන් එක කැමරාවක් විතරයි. ඩුවල් ලෙන්ස් එක නම් අපිට බලන්න පුළුවන් ඒක කැමරාවට අදාළ ලෙන්ස් දෙක විතරයි. හැබැයි මේ කැමරාවේදී තියෙන විශේෂම ලක්ෂණය තමයි සෙන්සර් එක. එහෙම නැත්නම් PIR සෙන්සර් එකක් මේ කැමරාවේ වෙනමම කොටසක් විදිහට නිර්මාණය කරලා තියෙනවා.
ඉතින් එහෙම PIR සෙන්සේ එකක් වෙනමම මේ කැමරාවට සම්බන්ධ කරලා තියෙන නිසා මෝෂන් ට්‍රැකින් හරහා අපිට නොටිෆිකේෂන් ලබාගෙන ඉද්දි ඉහල නිරවද්‍යතාවයක් තියෙන නොටිෆිකේෂන් ලබාගැනීමේ හැකියාවක් තියෙනවා. ඉතින් මෙන්න මේ කැමරාව දකින්න තියෙන තවත් විශේෂ රක්ෂණයක් තමයි මෙන්න මේ PIR සෙන්ස එක. හරි ඊළඟට එහෙනම් අපි කතා කරමු මේ කැමරාව පව ඔන් කරගන්න බලය ලබා දෙන සෝලා පැනල් එක ගැන. මේ තියෙන්නේ අපි ඊළාට කතා කරන්න සෝලා පැනල් එක. ඉතින් වාට පේනව ඇති ඉක්විෂන් ආයතනය විසින් උසස් ගුණාත්මක භාවයකින් යුක්තව තමයි මේ සෝලා පැනල් එක නිර්මාණය කරලා තින්. ඉතින් මේ සෝලා පැනල් එක හරහා තමයි සූර්යාලෝකයෙන් ලැබෙන ශක්තිය උරාගැනීමක් කරන්න. ඒ විදියට උරාගන්න ශක්තිය ඔයාලට පුළුවන් මෙන්න මේ පැනල් එක පිටුපස්ස තියෙන බැට්‍රිය එකට ගබඩා කිරීමක් කරන්න. කිසි මේ බැට්‍රියක් ගැන කතා කරද්දි මේ බැට්‍රිය එක ලිතියම් අයන් වලින් නිර්මාණය කරලා තියෙන බැට්‍රිය එකක්. ඒ වගේම මේකේ වොට් අවර්ස් 50ක බලයක් ගබඩා කිරීමේ හැකියාව තියෙනවා. ඉතින් මේ බැට්‍රිය හරහා අපිට පුළුවන් කිසිම අමතර විදුලි සැපයීමකින් තොරව අපේ මේ සෝලා කැමරාව පව ඔන් කරගන්න. ඉතින් අද වෙද්දි ගොඩක් දෙනෙක් මේ සෝලා තාක්ෂණයට නැඹුරු වෙලා තියෙනවා. ඉතින්වා සෝලා තාක්ෂණයට වඩාත් කැමති කෙනෙක් නම් මම ඔයාලා හැම කෙනෙක්ටම නිර්දේශ කරනවා මේ කැමරාව ඔයාගේ ආරක්ෂණ පද්ධතියට එකතු කරගන්න කියලා. ඉතින් ඒ වගේම අපි කතා කරද්දී මෙන්න මේ කියන කොටස් දෙකෙන් අපිට පුළුවන් ඉතින් මෙන්න මේ කනෙක්ටර් දෙක පාවිච්චි කරලා අපිට පුළුවන් සෝලා පැනල් එකත් බැට්‍රි එකත් එකිනෙකට සම්බන්ධ කරගන්න. ඒක කරන්නේ කොහොමද කියලා මම ඉදිරියට පැහැදිලි කිරීමක් කරන්නම්. ඒ වගේම අපිට පුළුවන් මෙන්න මේ කනෙක්ටර් එක පාවිච්චි කරලා අපේ කැමරාවට අවශ්‍ය කරන පවර් එක ලබා දෙන්න. ඊට අමතරව මම මෙතනදී විශේෂ දෙයක් කියන්න ඕනේ. අපි මේ සෝලා පැනල් එක යම්කිසි ස්ථානයකට සම්බන්ධ කරගන්නකොට මේ පැනල් එකට හොඳින් හිරු එළිය වැටෙන විදියට මේ පැනල් එක සම්බන්ධ කරගැනීම අනිවාර්යයි. ඉතින් ඒ සඳහා අපිට මේ පැනල් එකත් එක්ක සම්බන්ධ කරලා තියෙන බ්‍රැකට් එක පාවිච්චි කරන්න පුළුවන්. ඉතින් මේ බ්‍රැකට් එක අවශ්‍ය විදියට සීරු මාරු කරලා අපිට පුළුවන් මේ සෝලා පැනල් එකට හොඳින් සූර්යාලෝකයේ වැටෙන විදියට මේ පැනල් එක සම්බන්ධ කරගන්න. අපි ඊළඟට සූදානම් වෙන්නේ මේ කැමරාව පව ඔන් කරගන්න. ඉතින් පව ඔන් කරගන්න කලින් අපි කරන්න ඕනේ පළවෙනිම දේ තමයි මේ කැමරාව අපේ ජංගම දුරකථනයට සම්බන්ධ කරගන්න අවශ්‍ය කරන සිම් පතත් මෙමරි කාඩ් එකත් මේ කැමරාවට සම්බන්ධ කරගන්න. ඉතින් ඒ සඳහා මම ඔයාලට කිව්වා මේ වීඩියෝ එක ආරම්භයේදී මේ කැමරාව ගැන හඳුන්වා දීමේදී මම ඔයාලට කිව්වා මේ කැමරාවේ මෙන්න මෙතන සෙටින්ග්ස් කියලා ස්ථානයක් තියෙනවා. මේ ස්ථානයේ ස්ක්‍රූ අර ටික ගලවලා අපිට මේ පියන ඉවත් කරගන්න පුළුවන්. ඒ පියන ඉවත් කරගත්තට පස්සේ අපිට මේ ස්ථානයට සිම් පතත් මෙමරි කාඩ් එකත් සම්බන්ධ කරගැනීමේ හැකියාව තියෙනවා. ඉතින් අපි එහෙනම් ඊළඟට මේක ස්ක්‍රූ අර ටික ගලවලා සිම් පතයි මෙමරි කාඩ් එකයි මේ කැමරාවට සම්බන්ධ කරගමු. අපිට පුළුවන් මෙන්න මේරිගේට මේ කොටස කනවල ඉවත් කරගන්න. ඊට පස්සේ අපිට බලන්න පුළුවන් මයික්‍රෝ SD එක එන්නත්තම් මෙමරි කාඩ් එක සහ සිම්පත සම්බන්ධ කරගන්න තියෙන ස්ථානය. අපි මේ සිම්පත හා මෙමරි කාඩ් එක සම්බන්ධ කරගනිද්දී නිවැරදි පැත්තට නිවැරදි ක්‍රමයට අනුකූලව මේ සිම්පත සම්බන්ධ කරගන්න ඕනේ. ඉතින් අපි ඊළඟට මේ සිම්පතත් මෙමරි කාඩ් එකත් අපේ කැමරාවට සම්බන්ධ කරගමු. ඉතින් අපි මෙන්න මේ විදියට මෙමරි කාඩ් එකත් සිම් එකත් අපේ කැමරාවට සම්බන්ධ කරගත්තා. ඉතින් මම දැන්ම මේ පියන ස්ක්‍රූ ඇනවලින් තද කරලා ආවරණය තරගන්නේ නැහැ. මොකද අපිට මෙතන තව ස්ටෙප් එකක් ඉතුරු වෙලා තියෙනවා. ඒ ස්ටෙප් එක කරන්නේ කොහොමද කියන එක ගැන මම ඔයාලට ඉදිරියේදී පැහැදිලි කරන්න. දැන් ඊළඟට අපි කරන්නේ අපේ සෝලා පැනල් එක පාවිච්චි කරලා මේ කැමරාව පව ඔන් කරගන්න එක. අපි බලමු ඒක කොහොමද කරන්නේ කියලා. හරි. අපි එහෙනම් ඉස්සෙල්ලම කරන්නේ මේ සෝලා පැනල් එකයි බැට්‍රිය එකයි අතර තියෙන කනෙක්ෂන් එක ලබා දෙන එක. ඉතින් ඒ සඳහා අපි ඒ අදාළ වයර් දෙක එකිනෙකට සම්බන්ධ කරගන්නවා.
හරි මෙන්න මේ විදිර අපිට පුළුවන් ඒක එකනෙකට සම්බන්ධ කරගන්න ඊට පස්සේ මෙන්න මේ තියෙන කවරෙන් අපිට පුළුවන් මේක හොඳින් මෙන්න මේ විදිට ආවරණය කරගන්න ඉතින් මේ වගේ කවරයක් එන්න ප්‍රධානම හේතුව තමයි මේක එලි තෙමිනි ස්ථානය අපි සම්බන්ධ කරගන්න වනම් මේක වැස්සට තෙමෙන්න්න පුළුවන් ඒ වගේම දූවිල්ලෙන් මේක සෞත්තුවෙන්න පුළුවන් ඉතින් ඒ නිසා ඇතිවන තත්ත්වයන් වලක්වා ගන්න තමයි මේ විදියට අපිට මේක කවරයක් මයි ආවරණය කරගන්න පුළුවන් විදියට දීන් හරි ඉතින් දැන් අපි පැනල් එකයි බැට්‍රි එකයි මේ විදියට සම්බන්ධ කරගත්තා දැන් අපි ඊළඟට මේ බැට්‍රි එකයි කැමරාවයි එකනෙකට සම්බන්ධ කරගමු ඉතින් මෙතනදීත් අපිට බලන්න පුළුවන් කලින් වගේම මෙන්න මේ විදියට නට්ටයක් මාර්ගෙන් ඒ කොටස අපිට තද කරගන්න පුළුවන් ඒකෙන් අපිට අදහස් කරගන්න පුළුවන් දේ තමයි මේක වතුරෙන් දූවිල්ලෙන් ඇතින හානි වලක්වා ගන්න තමයි මේ විදියට ආරක්ෂිත ආවරණයක් මගින් මේක ආවරණය වෙන්න හරි ඉතින් දැන් අපි ඊළඟට කැමරාව කොහොමද සෙටප් කරගන්න කියලා බලමු Press and hold reset button until the device is activated. හරි දැන් වලට පේන ඇති අපි කැමරා පවෝන් කරගත්තර පස්සේ මෙන්න මේ විදියට කැමරාව රොටේට් එලා යාගේ මූලික සෙරේස්ටික හදාගන්නවා හරි ඊලාට වලට මෙතනින් බලන්න පුළුවන් නිල් පට ලයිට් එකක් බ්ලින්ක්නවා ඉතින් ඒකින් අදහස්සෙන්නේ අපි සම්බන්ධ කරපු සින්දකත් එක්ක ඒ කැමරාව කනෙට්ටලා තියෙනවා කියන එක තමයි ඒකින් අදහස්සෙන්නේ ඉතින් දැන් අපි ඊළඟට කරන්න ඕනේ මේ කැමරාව අපේ ජංගම දුරකථනයට සම්බන්ධ කරගන්න ඉතින් ජංගම දුරකථනයට සම්බන්ධ කරගනිද්දේ අපිට මේක QR එක එක පාට ස්කෑන් කල්ලා ඉක්කනෙට් ටැප් එක රහ සම්බන්ධ කරගැනීමේ හැකියාවක් නැහැ ඉතින් මේක තියෙන විශේෂම ලක්ෂණය තමයි ඉස්සල්ලම මේක දකින්න තියෙන රීසෙට් බට්න එක තප්පර කීපයක් කොබාගෙන ඉඳලා කිව්වාර්ග ස්කෑන් කරගන්න අවශ්‍ය ගන්න පර්මිෂන් එහමනත්වන් අවසරය අපි ඉස්සල්ලම යාගෙන් ලබාගන්න ඕන් අපි බලමු එන කොහොමද ඒක කරගන්න කිය හරි මෙන්න මෙතන සැටිස් කියට පැත්තරහ මංවාට කලින් කිව්වා මම දැම්ට මේ කොටස ඇනවලින් තද කරගන්න නැහැ මොකද අපේ තව ස්ටප්පයක් ඉතුරලා තියනෝ කියලා ඉතින් දැන් අපි ඇවිල්ලඉන්නේ අන්න ස්ටප් එකට එති කිව්වාරක ස්කෑන් කරගන්න කලින් මංවාලට ඉති කිව්වාර්ග ස්කෑන් කරගන්න කලින් අපි ඉස්සල්ලම ඒක රීසෙප් බට්න එක තප්පර කීපයක් කොබාගෙන ඉමු මොකද කිව්වාර්ග ස්කෑන් කරන්න අවශ්‍යගන්න පර්මිෂන් එක අපි කැමරාව පැත්තෙල් ලබාගන්න ඕනේ ඉතින් එයා පර්මිෂන් එක ලබා දෙන්නේ අපි රීසෙප් බට්මන තප්පර කීපයක් කොබාගෙන හිටියාම අපි බලමු ඒක කොහොමද කරගන්න කියලා The device is activated. Connecting to network. Please wait. හරි ඉතින් අපි මෙන්න මේ විදිහට අපේ සිම්ම එකයි මෙමරිකාඩ් එකයි සම්බන්ධ කරගෙන පවෝන් කරගත්තර පස්සේ මේක තියෙන වේසෙට් බට්න එක තප්පර කීපයක් ඔබාගෙන ඉඳලා මේ කැමරාව ඇක්ටිවේට් කරගත්තා ඉතින්වා දැක්කා මේ කැමරාව සිම්මගයි තියෙන කනෙක්ෂන් එකත් එක කනෙක්ටුනා ඉතින් අපිට දැම් පුළුවන් මෙන්න මේ සෙටිංස් ස්ථානය තියෙන කවරය ස්කරු ඇනවලින් ආපව තද කරලා මේ ස්ථානය සීල් කරගන්න
හරි අපි හෙනම් මෙන්න මේ විදියට අපේ කැමරාව මූල්ලික අධීරයන්ටික සෙටප් කරගත්තා අපිට දැන් ඊළඟට තියෙන්නේ මේ කැමරාව අපේ මොබයිල් ෆෝන් එකට ඇඩ් කරගන්න ඉති මේ සඳහා හික් කනෙක් කියන යුස ඇප් එක අපිට පාවිච්චි කරන්න පුළුවන් ඒ ඇප් එක පාවිච්චි කරලා අපිට පුළුවන් මෙන්න මේ කැමරාව තියෙන කිව්වාරග ස්කෑන් කරලා මේ කැමරාව අපේ ජංගම දුරකථනයට සම්බන්ධ කරගන්න අපේ තමත් සාර්ථක විදියට අපේ හිප්පිෂන් සෝල 4G කැමරාව මේ විදියට සෙටප් කරගත්තා අපි ඒක අපේ ජංගම දුරකථනයට සම්බන්ධ කරගත්තා අපි ඊළාට කතා කරමු මේ කැමරාව අපි සවි කරගන්නවා නම් ඒ සවි කරගන්න වඩාත් සුදුසු ස්ථාන මොනවල කියලා ඉතින් ඔයා ලොකු ෆාම් එකක් කරන කෙනෙක්න එහෙම නැත්තං ප්ලාන්ටේෂන් ලොකු වගාවන් කරන කෙනෙක් නම් මේ කැමරාව ගොඩාක් සුදුසුයි වගේ ඒ ස්ථානය සම්බන්ධ කරගන්න මොකද මහා පරිමාණ ෆාම් එකක් කරන කෙනෙක් මහා පරිමාණ වගාවන් කරන කෙනෙක්ට කිසිම කරදරයක් නැතුව විදුලි බලය ලබා ගැනීමකින් තොරව මේ කැමරා සවිකර ගැනීමේ හැකියාව තියෙන. ඉතින් ඒ වගේම විශාල වාහන රථගාල් එලිමහනේ තියෙන වාහන රථගාලක් වාට මොනිට කරගන්න අවශ්‍යයි නම් ඒ සඳහා වාට මේ කැමරාව භාවිතා කිරීමේ හැකියාව තියෙනවා. ඉතින් ඒ වගේම ඔයා මහා පරිමාණයෙන් ඉවිකිරීම් කටයුතු කරන කෙනෙක් නම් ඔයාගේ ඉවිකිරීම් කටයුතු නිරීක්ෂණය කරන්නත් මේ කැමරාව ඔයාට භාවිතා කිරීමේ හැකියාව තියෙනවා. ඉතින් ඒවගේම මං ඊළඟට කතා කරන්න ඕන වැදගක්මදේ තමයි මේ කැමරාව සවි කරගන්නකොට සෝල පැනල්ල එකත් මේ කැමරාවත් අපිට වෝල් මවුන්් කරගැනීමේ හැකියාව තියනවා ඒ කියන්න අපිට අවශ්‍යනන් බිත්තියක මේ කැමරා සවිකරගැනීමේ හැකියාව තියෙන ඉතින්වා මේ කැමරාවක් එලිමහනේ සම්බන්ධ කරගන්නවා නම් වාට ඒ සඳහා යම් ආධාරකයක් භාවිතා කරන්න වෙනවා ඉතින් ඒකෙද උදාහන්නයක් ඉදිර අපට ජයි පයිප්පයක් වගේ සඳහන් කරන්න පුළුවන් ඉතින් ඒ වගේ පයිප්පයක් ආධාරෙන් වාමේ කැමරාවක් සවිකරගන්නවාන වාට ඒ සඳහා අවශ්‍යකන බ්‍රකට්ටයක් හදාගන්න සිද්ධ වෙනවා ඉතින් ඒ සම්බන්ධනොත් වගේ අවධානය යොමු කරගන්න ඊළකට කතා කරන්න ඕන වැදගත් කාරණාව තමයි ඔයා මේ සෝල පැනල් එකත් කැමරාවත් එකම ස්ථානයක සම්බන්ධ කරගන්නවනම් වාට කිසිම ගැටලුවක් නැතුව මෙන්න මේ විදියට සෝල පැනල් එකයි කැමරාවයි ඩිරෙක් සම්මත්තර යිඩට ටිකියාව තියෙනවා නමු සෝල පැනල් එක අපි යම් කිසි අව්වටන ස්ථානයක සම්බන්ධ කරලා කැමරාව වෙනත් ස්ථානයක සම්බන්ධ කරගන්නවන මේ කැමරා බොක්සගේ වාට ලබා දෙන පව කනෙක්ටස් දෙක අයරකක් මගේ සම්බන්ධ කරලා වාට පුළුවන් කිසිම ගැටලුවක් නැතුව මේ කැමරාව සාමාන්‍ය විදියට පවෝන් කරගන්න අපි තාම සාර්ථවිදියට අපේ සෝල 4G කැමරාව මේ විදිහට සෙටප් කරගත්තා. ඉතින් ඔයත් මේ කැමරාවක් මිලදීගන්න හරි සවිකරගන්න හරි බලාපොරොත්තුවෙන් ඉන්න කෙනෙක් නම්
ඔයාට ඒ සඳහා යම්කිසි අලවි සායක් හෝ තාක්ෂණික සායක් අවශ්‍යයි නම් වාට පුළුවන් මෙන්න මේ පහලින් දැක්කෙන අපේ දුරකතනංකය හරහා අපේ ආයතනය සම්බන්ධ කරගන්න. ඒ වගේම අද මේ වීඩියක සම්බන්ධයෙන් වගේ අන්ටිසි අදහසක් තිී නොවන හල්ල කමෙන්ට සෙක්ෂන් එක කමෙන්ට් එකක් ගන්න කිවත් මංවන හැම කරෙක්ටම ආරාධනා කරනවා. ඉතින් ඒවගේම වාල තාමත් අපේ චැනල්ල එක සච්චකයික් කළ නැත්තන් මංවල හැම කරෙක්ටම ආරාධනා කරනවා අපේ චැනල්ල එකත් එක් එකතු වෙන්න මේ වගේ අලුත්ම වීඩියෝස් ඔයාල ගාවටම දෙන්න ගන්න පුළුවන් අපේ චැනල්ල එක සස්ක්‍රයිබ් කරලා බෙල් අයිකන්න කලික් කල තියාගත්තෝ. ඉතින් අද වීඩියගෙන් මේ විදියට සමුගන්නවා මේ වගේ වැදගත් වීඩියෝයකි නැවතත් ඔයාලා හමුවීමේ බලාපොරොත්තයෙන් මම සමුගන්නවා. ඔයාලා හැම කරෙක්ටම සුබදස්.